අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලන්න යනවා. යෙසායා 26 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ස්වාමීන් වහන්සේ කෙරෙහි සදා කාලයටම විශ්වාස කරපල්ලා. මක්නිසාද යෙහෝවා නම් වූ ස්වාමීන් වහන්සේ සදා කාල පර්වතයක්ය. අපි බලමු මේ වචනය තුලින් අද දවසේ යේසුස් වහන්සේ අපේ ජීවිතයට කතා කරන්නේ මොකක්ද? මෙතන කියනවා සදාකාල පර්වතය. ඒ කියන්නේ ශක්තිමත් පදනමක්. මම මේ දැන් වාඩි වෙලා ඉන්න ගල් බන්ට් එක දිහා ඔබ බලන්නකෝ. ඒක හදලා තියෙන්නේ මහා රළ පාරවල් වෙරළට එීම වළක්වන්න. ඒ වගේම වෙරළ ආරක්ෂා කරන්න. මුහුද කොයිතරම් රළු වුවත් මේ ගල් නොසැලී පවතිනවා. අපේ ජීවිතේ සදාකාල පර්වතය යේසුස් වහන්සේ. ලෝකය වෙනස් වුණත් මිනිසුන් වෙනස් වුණත් යේසුස් වහන්සේගේ ප්‍රේමය ඒ වගේම උන්වහන්සේගේ ආරක්ෂාව මේ ගල් පර්වත වගේ ස්ථිරයි. රළ පහරවල් මැද නොසැලීම. බලන්න මේ රළ ගෙඩි වේගයෙන් නැවිලා මේ ගල්වල වදිනවා. රළ වැදුණු සැනින් ඒවා විසිර යනවා මිසක් ගල් පර්වතය සෙලවෙන්නේ නැහැ. ඔබ අද ජීවිතේ විවිධ ප්‍රශ්න, නින්දා, එහෙම නැත්නම් ආර්ථික අපහසුතා නැමැති රළ පහර වලින් බැටකමින් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඔබ යේසුස් වහන්සේ නැමැති පර්වතය මත පදනම් වෙලා ඉන්නවා නම් ඒ කිසිම රළ පහරකට ඔබව විනාශ කරන්න බෑ. ඒවා ඔබ අසලට පැමිණ කුඩු වී යනවා. ආරක්ෂිත ස්ථානයක්. බලන්න මේ ගල් බන්ට් එක තියෙන්නේ වරායකට හරි වෙරළකට හරි ආරක්ෂාව දෙන්න. ඒ වගේම යේසුස් වහන්සේ ඔබ අවට පෞරක් මෙන් ඔබව ආරක්ෂා කරනවා. සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මම හරි අසරණයි කියලා ඔබට හිතෙන මොහොතක මේ ගල් පර්වතය වගේ යේසුස් වහන්සේ ශක්තිමත් බව සිහිපත් කරන්න. ඔබ කරන්න ඕනේ මේ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පමණයි. වැලි මත ගෙවල් තනන්නන් සුළඟටත් රළටත් බිය විය යුතුය. නමුත් පර්වතය මත සිටින ඔබට බියවීමට හේතුවක් නැහැ. මන්ද උන්වහන්සේ ශක්තිමත් යේසුස් වහන්සේ. උන්වහන්සේ ඔබේ ජීවිතයට පර්වතය ඒ යේසුස් වහන්සේ. මේ රළ පහරවල් මැද ඔබව ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ. එනිසා ඔබ උන්වහන්සේට ඔබේ සෑම කාරණාවක් බාර කරන්න. ඒ ශක්තිමත් යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට අල්ලගන්න. උන්වහන්සේ ඔබේ ජීවිතයේ පුදුම බලවත් ක්‍රියාවන් කරන්න යනවා. ඉතින් මේ වචනය තුලින් ඔබේ ජීවිතයට යම් ආශිර්වාදයක් වුණා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක ඔබ තාමත් subscribe කරලා නැත්නම් ඔබට පුළුවන් ඒක subscribe කරන්න. හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.